බුදුරජාණන් වහන්සේ වුණත් සිල් රැකපු අයම ඔයා බණ කියන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පින් තියෙන අයටයි දහම් දෙසුවේ. ඊට පස්සේ අය වැරදි හදාගත්තා. ආයෙ වැරදි කළේ නෑ. ඒ නිසා ඔබත් කලින් සිල් රැක්ක කෙනෙක්ද නැද්ද කියන එක අපිට අදාළ නෑ. මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ඇහිච්ච වෙලාවේ අද ඉඳලා ඔයාලා අලුත් පිරිසක් වෙන්න. හොඳ වෙන්න, ගුණවත් වෙන්න. මේ දුක් විඳින පෙරේත ලෝකෙට යන්න එපා. මේ බියකරු සංසාරයෙන් ඔබ ගැලවෙන්න උත්සාහ කරන්න. ඒ නිසා ඉතින් අද දවසේ මේ සසර ගමන ගැන ඔබට කියලා දුන්න මේ දහම් පරයය හොඳට හිතාගෙන බියකරු සංසාරය ගැන හිතාගන්න. හිතේ තියෙන බැඳීම් ටික ටික අඩු කරගන්න. දරුවන්ට තියෙන බැඳීම්, මහත්තර තියෙන බැඳීම්, නෝනට තියෙන බැඳීම් ටික ටික අඩු කරගන්න. ආදරේ තියාගන්න, බැඳීම් අඩු කරගන්න. සසර ගමන ගැන තීරුම් ගන්න. ඊට පස්සේ යුතුයකම් ඉෂ්ට කරගන්න ගම මේ භයංකාර සංසාරයෙන් නිදහස් වෙන්න ධර්මයේ ඇසුරු කරන්න. ධර්මයට ගොඩාක් ආස කරන්න, ධර්මයට ගොඩාක් බැඳෙන්න. ඔබව සුවපත් කරනවා.